හරි එතකොට මෙතන අපිට තියෙන්නේ ගෘහ විදුලි පරිපථය. ගෘහ විදුලි පරිපථයත් පොඩ්ඩක් බලා යන්න මේ එන්න පුළුවන් වෙලා නැති නිසා කාලෙකින් ප්‍රශ්න එන්න පුළුවන් තැන. ඒතර අහලා තියෙන මේ උපාංග මොනවද කියලා. උපාංග ටික මතක ඇති. අධිධාරා පරිපථ බිඳිනේ විදුලි මීටරය මෙතනින් තමයි අර CB මොකද ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකයි අයිති ටික අපි ටිකයි වෙන් වෙන්නේ වෙන්කරණය. එතකොට මෙතනට ආවට පස්සේ අපිට තියෙන්නේ කොහොමද ශේෂ ධාරා පරිපථ බිඳිනේ ට්‍රිප් සීට් එක. ඊට පස්සේ අපිට තියෙනවා මෙතන එනකොට විබෙදුම් පෙට්ටිය. විබෙදුම් පෙට්ටිය ඇතුලේ තමයි අර සිඟිති පරිපථ බිඳිනේ තියෙන්නේ. ඒක තමයි මතකයි. අතන මෙතන ඇම්පියර් 40ට වඩා වැඩි ධාරා එනවා නම් පරිපථය විසන්ධි කරනවා. මෙතනින් ඇම්පියර් 30ට වඩා වැඩි ධාරා යනවා නම් පරිපථය විසන්ධි කරනවා. එතකොට මේ දෙන්නා මත තියාගෙන ද්විද්‍රව ස්විච් ද්‍රව දෙකක් තියෙනවා. මෙයා ඒක ද්‍රව ස්විච් එකක්. ආපහු මෙතන මත තියාගන්න ඕන දේ තමයි එතකොට විදුලි ගින්නකදී වගේ මොකක් හරි හදිසි වදුරකදී හරි විදුලිය අලුත් වෙඩියා කටයුත්තකදී හරි අපි වෙන් කරන්න ඕනේ වෙන්කරණයේදී පරිපථය විසන්ධි කරන්න ඕනේ වෙන්කරන එක මත තියන්න. හදිසි වදුරකදී හරි අලුත් වෙඩියා කටයුත්තකදී හරි මෙයා ඕෆ් වෙන්නේ එක්ක කරන්ට් ලීක් එකක් තියෙනකොට ඒ කියන්නේ මොකක් හරි ෂෝට් එකක් තියෙනකොට හරි ඒ කියන්නේ විදුලිය උපකරණයකින් විදුලිය කාන්දු වීමකදී හෝ කරන්ට් එක වැදුනහම විදුලි සැර වැදුනහම තමයි මෙයා ඔෆ් වෙන්නේ. හරි. ඒතර ඒ ටික පොඩ්ඩක් මතක තියාගන්න දෙන්නගේ වැඩේ. ඒතර මෙයාගේ ගත්තොත් එහෙම මෙයාගේ තියෙන සිගිති පරිපථ බිඳින වලින් ඇම්පියර් 6ට වඩා වැඩි ධාරා ඔක්කවුත් එහෙම මේ පරිපථයෙන් බිඳිනවා. ඇම්පියර් 6 යවන්නේ බල්බ් වලට. ඇම්පියර් 13ට වඩා වැඩි ධාරාවක් આવුත් එහෙම ඒවා යවන්නේ කෙවිනි වලට, ෆ්ලක්ස් පොට් වලට. එයා පරිපථය විසන්ධි කරනවා. සිගිති පරිපථ බිඳිනවා විදුලි පෙට්ටි මත තියෙනවා. ඒතර CD වල කාර්යයක් අහනවා ඊට පස්සේ ඊගා ප්‍රශ්නේ අහන්නේ. ඒතර C වලින් මම කිව්වා දැන් නිවසියන් විදුලි සැර වැදීමෙන් ආරක්ෂා කරනවා. නැත්නම් විදුලිය වාරණයක බාහිර විදුලිය ආවට පස්සේ විදුලිය විසන්ධි කරනවා. එහෙම නැත්නම් අර්ත් උනොත් එහෙම පොළොවට අර්ත් උනොත් එහෙම පොළොවට විදුලිය කාන්දුනහමත් ඒත් විදුලිය විසන්ධි කරනවා. එතකොට D වල කාර්යය තමයි D වලින් තමයි බල්බ් වලටයි කෙවණි වලටයි විදුලිය බෙදා හරින්නේ. එතකොට මතක තියාගන්න. ඊට පස්සේ අපිට වැය වූ ශක්ති ප්‍රමාණය අහනවා තාපන ඵලකයේ නිසා. එතකොට ශක්ති විද්‍යුත් ශක්ති ප්‍රමාණය හොයන්න අපි පාවිච්චි කරන්නේ E සමානයි PT සූත්‍රය. එහෙම නැත්නම් අපිට පාවිච්චි කරන්න පුළුවන් VIT සූත්‍රය. දීලා තියෙන ඒවා අනුව පාවිච්චි කරන්න. කියන්නේ අපිට මෙතන අපි P කියලා ගන්නෙ ක්ෂමතාවය, T කියලා ගන්නෙ කාලය. ක්ෂමතාවයේ කාලය දීලා තියෙනවා නම් මේකට දාන්න පුළුවන්. ක්ෂමතාවය දීලා නැතුව විභවාන්තරයේ ධාරාවයි දීලා තියෙනවා නම් අපිට දාන්නේ VIT කියන සූත්‍රයට. ඒතර මේකේ E කියලා කියන්නේ විද්‍යුත් ශක්ති ප්‍රමාණය. නම් මේකට දැම්මම අපිට එනවා E සමානයි P 1500යි. කාලය මතක තියාගන්න ළමයි කාලය තප්පර වලින් තමයි දාන්නේ. ඒතර මෙතන දීලා තියෙන්නේ මිනිත්තු 10ක් කියලා. නම් අපි කාලය තප්පර කරන්න ඕනි. තප්පර ගන්න 60න් ගුණ කරන්න. ඒතර උතරින් එනවා අපිට වැය වෙච්ච ශක්ති ප්‍රමාණය. ලක්ෂණයක්. වඩා වැඩි විදුලි ප්‍රමාණය වැය වෙන්නේ මොකටද කියලා අහනවා. එතකොට අපිට ඕන නම් ඉතින් මේවට වෙන වෙනම දාලා හදලා බලන්න පුළුවන්. ඕන නිකන් බැලුමට පේනවා අපි ඕන නම් මේකට දැම්මොත් එහෙම දාලා බලන්න ඕනේ. මේ තුන් දෙනාටම දාලා බලන්න පුරුදු වෙනත් එක්ක. මේ තුන් දෙනාටම දාලා බලන්න වැඩිපුරම ශක්තිය ඉන්නේ කොහෙද? එන්න ඕනේ විදුලි ස්ත්‍රික්කේ තමයි. 5 වෝල්ට් සූත්‍රිකා පහනක් හා LED පහන පැයක් බගින් දැල්වීමේදී සූත්‍රිකා පහනට වඩා වැඩි විදුලි ප්‍රමාණයක් වැය වන බව සිසුවෙක් පවසයි.
මේ ඔබ ආශ්‍රය අපි දන්නවා සාමාන්‍යයෙන් LED එකේ ක්ෂමතාවය අඩුයි සූත්‍රිකා වලට වැඩිය. හැබැයි දැන් මෙතනදී අපි පාවිච්චි කරලා තියෙන සූත්‍රිකා එකේ දෙන්නගේම ක්ෂමතාව සමානයි. ඉතින් ක්ෂමතාවය සමාන නම් දෙන්නම එකම කාලයක් නම් ගත වෙන්නේ. අපි දාන්න ඕනේ දෙන්නටම E සමානයි PT සූත්‍රයෙන්. તો දෙන්නගේම ක්ෂමතාවය සමානයි, P සමානයි, T සමානයි. එහෙනම් දෙන්නටම ඉන්නේ දෙන්නටම වැය වෙන්න ඕනේ එකම ශක්ති ප්‍රමාණයක් තමයි. හරිද? එතකොට මේ ප්‍රකාශනය එකක වන්නේද කියලා අහන එකක වෙන්න බෑ. ඉතින් මොකද වැය වෙන විදුලි ප්‍රමාණය සමාන වෙන්න ඕනි. දෙන්නගේ ක්ෂමතාවය සහ ඒගොල්ලෝ භාවිතා කරන කාලය සමාන නිසා. right කියන්නේ. හරි මේකේ අහන්නේ එතකොට පළවෙනි එකේ අහන්නේ ගැලනෝමීටරයේ දර්ශකයේ උත්ක්‍රමණය වෙන්නේ AB කුමන අවස්ථාවේද කියලා අහනවා. එතකොට දර්ශකයේ උත්ක්‍රමණය වෙන්න ඕනි සිරස්වයි තිරස්වයි තමයි චලනය කරන්නේ. එතකොට සිරස්ව චලනය කරාම ළමයි වෙන්නේ. දැන් අපි හිතමුකෝ දැන් මෙතන අපිට චුම්බක ක්ෂේත්‍රය මාක් කරගන්න පුළුවන්. චුම්බක ක්ෂේත්‍රයේ තියෙන n වල ඉඳන් s වලට කොහොම තියෙන්නේ. ලම්බකව හිතන්නද 3D විදිහට හිතන්න. මේ අතර තියෙන චුම්බක ක්ෂේත්‍රය. හරි. n වල ඉඳන් s වලට. දැන් ධාරාව ඇති වෙනවා නම් ඇති වෙන්නේ මේ PVC බටය කියන්නේ මෙතන තියෙනවා තඹ දණ්ඩ. හරි. ඔය තඹ දණ්ඩේනේ මේ දණ්ඩ ඇතුලේ තියෙනවා. තඹ දණ්ඩ ඇතුලේ තඹ දණ්ඩේ දිගේනේ ධාරාව යනවා නම් යන්න ඕනේ. කියන්නේ දණ්ඩ දිගේනේ ධාරාව යන්නේ. කොහොමනේ යන්න ඕනේ? මේ අතට හරි අනිත් අතට හරි කොහොම හරි මේ දිශාවට හෝ මේ දිශාවට යන්න ඕනේ. හරි. දණ්ඩ දිගේනේ යන්න ඕනේ. එතකොට දැන් අපි දන්නවා හැමතිස්සෙම චුම්බක ක්ෂේත්‍රයේ ධාරාවයි චලනය වෙන දිශාවයි ලම්බක වෙන්නේ. එතකොට අපි හිතමු ධාරාව නිකන් හිතමු මේ අතර ඇති වෙනවා කියලා. අපි මේ අතර චලනය කරොත් එම් සිරස් අතර චලනය කරොත් ඔයගලන්ට පේනවා චුම්බක ක්ෂේත්‍රයටයි ධාරාවටයි ඒ චලිතය ලම්බ කරනවා. එහෙනම් අනිවාර්යෙන් ධාරාවක් ප්‍රේරණය වෙන්න ඕන. හැබැයි මම මෙයාව තිරස් අතර මේ අතර චලනය කරොත් අපිට පේනවා ධාරාවයි මේ තියෙන ධාරාව මේ තියෙන චලනය වෙන දිශාව ඒ දෙන්න සමාන්තර. ඒත් ධාරාවයි චලනය වෙන දිශාවයි සමාන්තර නම් ධාරාව ප්‍රේරණය වෙන විදිහක් නැහැ. හරි. ඒතර ඒ අනුව සිරස්ව චලනය කරාම විතරයි ධාරාව ප්‍රේරණය වෙන්නේ. නම් ඒ තමයි උත්තරය. ඒතර ඇයි කියලා අහන නිරීක්ෂණ වලට හේතු. ඒතර මේකට හේතුව ලම්බකව චලනය වෙන නිසා. අරකට හේතුව සමාන්තරව චලනය වෙන නිසා. තමයි හේතු දෙක විදිහට අපිට සලකන්නේ. ලම්බකව චලනය වෙන නිසා මෙයාගේ විදුත් ගාම බලයක් ප්‍රේරණය වෙනවා. විදුත් ගාම බලයක් ප්‍රේරණය වෙනවා කියන්නේ ධාරාවක් ඇති වෙනවා. ගැලනෝමීටරයේ උත්ක්‍රමණය වෙනවා. B වල ස්ථිරස්ව චලනය කරන සමාන්තර චලනය නිසා විදුත් ගාම බලයක් ප්‍රේරණය වෙන්නේ නැහැ. නිසා ධාරාවක් හැදෙන්නේ නැහැ. නිසා ගැලනෝමීටරයේ උත්ක්‍රමණය වෙන්නේ නැහැ. ඊගාව එකේ අහන්නේ දෙක ප්‍රශ්නයේ අදාළ නිරීක්ෂණ සහ හේතුන් මූල. එතන මෙතන මොකක්ද තියෙන්නේ? චුම්බක ක්ෂේත්‍රයක් තියෙනවා චලනය කරනවා. ඒකෙන් ධාරාවක් හදා ගන්නවා. ඒතර ධාරාවක් ප්‍රේරණය කරගන්න. ධාරාව ප්‍රේරණයට අදාළ වෙන්නේ මොකද්ද? විද්‍යුත් චුම්බක ප්‍රේරණය කියන සංසිද්ධිය. නැත්නම් මේ මූලධර්ම. මේ මූලධර්මයේ භාවිත කර නිපදවන ලද උපකරණයක්. ඩයිනමෝ එක, සලදංගල මයික්‍රොෆෝනය, ප්‍රත්‍යාත දාලා ඩයිනමෝ, සලදංගල මයික්‍රොෆෝනය වගේ මොකක්ද උදාහරණ ගන්න. කැල්සියම් කාබනේට් හයිඩ්‍රොක්ලෝරික් අතර ප්‍රතික්‍රියා. මත තියාගන්න මෙන්න මේ ටික තාපදායක ප්‍රතික්‍රියා තියෙනවා, තාප අවශෝෂක ප්‍රතික්‍රියා තියෙනවා. තාපදායකයි තාප අවශෝෂක. තාපදායක ප්‍රතික්‍රියාවලදී වෙන්නේ උෂ්ණත්වය වැඩි වෙනවා. මම T කියලා දෙනවා උෂ්ණත්වය වැඩි වෙනවා. මෙයාගේ නම් ප්‍රතික්‍රියාව වුණාට පස්සේ උෂ්ණත්වය අඩු වෙනවා. තාපදායකයේදී තාපය පිට වෙනවා. බාහිරට තාපය පිට වෙනවා. මෙයාගේදී තාපය
අවශෝෂණය වෙනවා. අවශෝෂණය තමයි වෙන්නේ. හරි. තාපදායක ප්‍රතික්‍රියාවකදී මතක තියාගන්න අපි ශක්ති මට්ටම් අර ශක්ති සටහන ඇඳුත් ශක්ති පැතිකඩ ඇඳුත් එහෙම හැමතිස්සෙම ප්‍රතික්‍රියකයි පළයි තියෙන්නේ. තාපය පිට කරන්න ඕනේ. එහෙනම් ප්‍රතික්‍රියක මෙතන ඉන්නවා නම් පළ මෙතන. සෝරි. ප්‍රතික්‍රියක මෙතන ඉන්නවා නම් පළ මෙතන ඉන්නේ. ප්‍රතික්‍රියක මෙතන ඉන්නේ ප්‍රතික්‍රියක මෙතන ඉන්නේ පළ. එතකොට අපි හැමතිස්සෙම ඊතලේ ගහන මත තියෙන ප්‍රතික්‍රියක වලින් ඉඳන් පළ වලට තමයි ඊතලේ ගහන්නේ. එතකොට උතනින් තමයි තාපය පිට වෙන්නේ. මේ අතර ශක්තිය මේ අතර වුණ ප්‍රතික්‍රියා මාර්ගය මොකක් කරලිය ශක්තිය ප්‍රතික්‍රියා මාර්ගය. මෙයා ගත්තොත් එහෙම මෙයාගේ උඩ ඉන්නේ ළමයි මෙයා ගත්තොත් එහෙම මෙයාගේ උඩ ඉන්නේ පළ. යට ඉන්නේ ප්‍රතික්‍රිය. එතකොට හැමතිස්සෙම මං ගෝ ප්‍රතික්‍රිය වලින් ඉඳන් පළ වලට ඊතලේ ගන්න. එතන මෙතනදී වෙන්නේ තාපයේ අවශෝෂණය වෙන්නේ. ඔය දෙක තමයි ශක්තිය මට්ටම් සටහන් දෙන්නේ. තාප දායක ප්‍රතික්‍රියා වලටයි තාප අවශෝෂක ප්‍රතික්‍රියා වල උදාහරණ මතක තියෙන්නත් ඕනේ. ඔය ටික තමයි අහන්නේ ඉතින් වෙන නම් දැනගන්න දෙයක් නැහැ. ආයෙ අර ප්‍රැක්ටිකල් එක පොඩ්ඩක් බලන්න. ඒක මං හිතන්නේ ඇයි කියලා ඒක આવුත් ඉතින් අමාරු ප්‍රැක්ටිකල් එක. තාප දායක ප්‍රතික්‍රියා තමයි අම්ල භස්ම ප්‍රතික්‍රියා තාපදායකයි. අම්ල භස්ම ආපහු හයිඩ්‍රෝකාබන දහනය. හයිඩ්‍රෝකාබන දහනය. අපි හයිඩ්‍රෝකාබන ඉගෙන ගත්තා. හයිඩ්‍රෝකාබන දහනයේදී මතක ඇති වෙන්නේ උදාහරණයක් විදිහට එතේන් දහනය කරනවා කියලා හිතමු. එතේන් කියන්නේ C2H6 දහනය කරනවා කියන ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරනවා. දහනයේදී වෙන්නේ කාබන් ඩයොක්සයිඩ් හැදෙනවා, ජලය පිට වෙනවා. ඔක තමයි දහන ප්‍රතික්‍රියාව. ඒතර මේ ප්‍රතික්‍රියාව වෙලා තාපදායක ප්‍රතික්‍රියාව. ආපහු ශක්තිය පිට වෙන එකක් තමයි මයිටොකොන්ඩ්‍රියමේ. මයිටොකොන්ඩ්‍රියම ඇතුලේ සිද්ධ වෙන සෛලීය ශෝෂණය. සෛලීය ශෝෂණය කියන්නේ තාපදායක ප්‍රතික්‍රියාව. සෛලීය ශෝෂණය. තාප අවශෝෂක ප්‍රතික්‍රියාව වලට මතක තියාගන්න මෙන්න මේක මෙතන අපිට දීලා තියෙන්නේ කැල්සියම් කාබනේට් HCl එක ප්‍රතික්‍රියාව. කැල්සියම් කාබනේට් HCl එක ප්‍රතික්‍රියාව. ඊට අමතරව අපිට තියෙනවා ප්‍රභා සංශ්ලේෂණ. ප්‍රභා සංශ්ලේෂණ. මතක තියාගන්න යූරියා ජලයට දාන එක. යූරියා ජලයට දාන එකත් තාප අවශෝෂක. ඔන්න ඔය ප්‍රතික්‍රියා ටික තමයි තාප අවශෝෂක වලට තියෙන්නේ. හරි එතකොට කැල්සියම් කාබනේට් හයිඩ්‍රොක්ලෝරික් අම්ලය අතර ප්‍රතික්‍රියා දීලා තියෙන මෙතන. ඒ කියන්නේ මේක ඇවිල්ලා කැල්සියම් කාබනේට් හයිඩ්‍රොක්ලෝරික් කියන්නේ තාපදායක ප්‍රතික්‍රියාවක් වෙනවා. ඔබගේ පිළිතුරට හේතු දක්වන්න. හරි. දැන් මේකට තමයි දැන් මේක හැබැයි ඔයගලන්ට නෑ ඒක පොඩ්ඩක් මෙතන දැන් අහලා තියෙන නිසා මම මෙතන කියන්නේ තාපදායක ප්‍රතික්‍රියාවක අපි සාමාන්‍යයෙන් පෙන්වන්නේ මේ ඩෙල්ටා H අගය ඍණාගයක් විදියට. තාපදායක නම් ඩෙල්ටා H ඍණ විදියට පෙන්වන්නේ. තාප අවශෝෂක නම් ඔක පෙන්වන්නේ ධන. කියන්නේ මෙතන ධන 61 තිබ්බනම් එහෙම අපිට එතනින් අඳුර ගන්න පුළුවන් මෙයා තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක් කියලා. නිකන් පොඩ්ඩක් ඔළුවේ තියාගෙන මෙතන අහලා තියෙන නිසා දැන් මෙතන හේතු ගන්න වෙන්නේ. එතකොට මෙතන අගේ මෙතන ලකුණ ඍණ තියෙන නිසා තාපදායක ප්‍රතික්‍රියාවක් කියලා. ඊට පස්සේ අපෙන් අහනවා ශක්ති මට්ටම් සටහන. දැන් අපි පිරෙව්වා. ඒ ශක්ති මට්ටම් සටහනේ දැන් මොනවද ප්‍රතික්‍රියා වෙන්නේ? කැල්සියම් කාබනේට් HCl එක තමයි ප්‍රතික්‍රියා කරන්නේ. අපි ওই ප්‍රතික්‍රියා කලින් කතා කරා. කැල්සියම් ක්ලෝරයිඩ් කාබන් ඩයොක්සයිඩ් ධන ජලය HCl දෙන්නෙත් තමයි එතනින්. එතකොට තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක නම් පළ උඩ ඉන්නේ. මොකද පළ උඩ ඉන්නේ ප්‍රතික්‍රියක තමයි පල්ලෙහා ඉන්නේ. හරි. පළ උඩ ඉන්නවා ප්‍රතික්‍රියක තමයි පල්ලෙහා ඉන්නේ. එහෙනම් පළ ටික මම උඩින් ලියලා මේ ඉන්න පළ ටික කැල්සියම් ක්ලෝරයිඩ් ධන කාබන් ඩයොක්සයිඩ් ධන H2 ප්‍රතික්‍රියක ටික තියෙනවා පල්ලෙහා කැල්සියම් කාබනේට් ධන දෙකක් HCl.
ඊතලයේ ගහන්න ඕන ඊට තියෙන දැන. ප්‍රශ්නයක් නැහැ කොහෙන්ද ඔබ. ඒතර ඕනනම් පෙන්නන්න තාපය පිට වෙයි. සෝරි තාපය අවශෝෂණය වෙයි. තාපය අවශෝෂණය. පොඩ්ඩක් පෙන්නන්න ඕවා. ඊට පස්සේ මම මේ වගේ ප්‍රශ්නයක් කතා කරා මේ එකක් බොහෝ දුරට එන්න ඉඩකඩක් තියෙනවා මේ පාර. ගොඩක් කලකට මම හිතනවා සීසෝ ගානක් එයි. සීසෝ කියන්නේ ලිස්සන බෝට්. ලිස්සන බෝට්ටු ගානක් එයි කියලා හිතනවා මේ පාර. එතකොට මේ පිහිටීමේදී ගඩොල මත ක්‍රියා කරන බල මතක ඇති පල්ලෙහාට තියෙන හැමතිස්සෙම බර උඩට තියෙනවා අභිලම්බ ප්‍රතික්‍රියාව. සෝරි. අහන්නේ නිව්ටන් නියම. එතකොට බරයි අභිලම්බ ප්‍රතික්‍රියාවයි. එතකොට ක්‍රියාවයි ප්‍රතික්‍රියාවයි අතර සම්බන්ධය තමයි පැහැදිලි කරන්න ඕනේ. ඒතර බල පිළිබඳව පැහැදිලි කරන්න නම් අපිට පාවිච්චි කරන්න නිව්ටන්ගේ 3 වෙනි නියමය. B පිහිටුමේදී ආනත්තලයට සමාන්තරව. ඒතර B පිහිටුමේදී මෙයා වෙන්නේ පල්ලෙහාට යනවා. බලයක් යටතේ මෙයා ප්‍රවේගය වැඩි වෙවි යනවා. එන මෙයා ත්වරණය වෙවි යන්නේ. ඒතර අපි දන්නවා චලිතය පැහැදිලි කරන්න තමයි අහන්නේ. ඒතර චලිතය මෙයාගේ චලිතයේ ත්වරණයක්. මෙයා නිශ්චලත් නැහැ. ඒකාකාර ප්‍රවේගයෙන් යන්නෙත් නැහැ. ඒකට හැබැයි ඊට දෙවෙනි නියමෙන් කියන්න පුළුවන්. ඒක පළවෙනි නියමෙන් කියන්න පුළුවන්. දෙකම ගන්න පුළුවන්. මොකද පළවෙනි නියමෙන් කියන්නේ අසමතුලිත බලයක් යදනකම් නිශ්චලව හෝ නිශ්චලව ඉන්න එහෙම නැත්නම් ඒකාකාර ප්‍රවේගයෙන් යනවා කියන්නේ. එතකොට එදි මු ත්වරණය වෙනවනේ. ත්වරණය වෙන්නේ අසමතුලිත බලයක් නැති නිසා කියලා අපිට කියන්න පුළුවන්. ඒක අසමතුලිත බලයක් තියෙන නිසා. හරි. බාහිර අසමතුලිත බලයක් තියෙන නිසා තමයි මෙයා ත්වරණය වෙන්නේ කියලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් දෙවෙනි නියමයේ අර ඔයගලන්ට තියෙන දෙවෙනි නියමය අනුව ඒක කියන්නේ අර බලය ත්වරණයට සමානුපාතිකයි ස්කන්ධයට ත්වරණයට අනුලෝම සමානුපාතිකයි ස්කන්ධයට ප්‍රතිලෝම සමානුපාතිකයි කියලා. ඒක ගන්න පුළුවන් ඉතින් මොන. වඩා හොඳයි ඉතින් මේකට පළවෙනි නියමය. දෙවෙනි නියමයට ඉතින් දෙන්න පුළුවන් ලකුණු. සිය අවස්ථාවේදී ගඩොල මත යෙදෙන ක්‍රියාව හා ප්‍රතික්‍රියාව රූප සටහනේ ලකුණු කරා මම ඒක ලකුණු කරා. මෙතන එකම තමයි උඩට අභිලම්බ ප්‍රතික්‍රියාව යට තියෙන බර. විස්ථාපන කාල ප්‍රස්ථාරයේ දල සටහනක් අඳින්න කියලා කියන්නේ. එතකොට සුමට පීල්ල දිගේ ගඩොලේ චලිතයට අදාළ. මෙන්න මේ පීල්ල දිගේ එන එක අහන්නේ. එතකොට මේ පීල්ල දිගේ බලයක් යටතේනේ ළමයි ඒගොල්ලෝ ඉන්නේ. ඒතර බලයක් යටතේ එනවා කියන්නේ මොකක් හරි වස්තුවක් බලයක් යටතේ චලනය වෙනවා කියන්නේ එයාත් ත්වරණය වෙනවා. ත්වරණය හෝ මන්දනයක ලක්කන. මෙතන නම් බලයක් යටතේ මෙයාගේ ප්‍රවේගය වැඩි වෙනවා. චලනය වෙන දිශාවටම බලය තියෙන නිසා එයා ත්වරණය වෙනවා. ඒතර මතක ඇති විස්ථාපන කාල ප්‍රස්ථාරයක නම් විස්ථාපන කාල ප්‍රස්ථාරය නැදින්නේ කියන්නේ. විස්ථාපන කාල ප්‍රස්ථාරයක අනුක්‍රමණයෙන් කියන්නේ ප්‍රවේගය. අනුක්‍රමණයෙන් කියන්නේ ප්‍රවේගය. එතකොට ත්වරණය කියලා කියන්නේ ප්‍රවේගය වැඩි වෙනවා කියන්නේ. එහෙනම් මේකේ අනුක්‍රමණයත් මොකද වෙන්න ඕනේ වැඩි වෙන්න. එහෙනම් අපි අනුක්‍රමණය වැඩි වෙන ප්‍රස්ථාරයක් ඇඳලා හරි. විස්ථාපනය කාලය අනුක්‍රමණය වැඩි වෙනවා කියන්නේ බෑවුම වැඩි වෙන්නයි ඕ. එන්න කන්ද බෑවුම වැඩි කරන්න තියෙන්නේ. බෑවුම ඔන්න විදිහට වැඩි කරන්න හරි. දැන් මේකෙම ප්‍රවේග කාල ප්‍රස්ථාරය අඳින්න කිව්වනම් එහෙම. මේ චලිතයට අදාළ ප්‍රවේග කාල ප්‍රස්ථාරය අඳින්න කිව්වනම් එහෙම මොකද කරන්න පුළුවන්? මතක ඇති ත්වරණය අපි මාක් කරන්නේ කොයි හැටේද? ත්වරණය මාක් කරේ ප්‍රවේග කාල ප්‍රස්ථාරය වල මෙන්න මේ හැටි. ප්‍රවේග කාල ප්‍රස්ථාරය අඳින්න කිව්වනම් ඕක තමයි හැදෙන්නේ. ස්කන්ධයේ කිලෝග්‍රෑම් 2යි නම් විභව ශක්තිය හොයන දාන්න තියෙන mgh දාලා උත්තරේ ගන්න තියෙන mgh. මෙතන උස දීලා තියෙනවා මීටර 5යි කියලා. ස්කන්ධය 2යි 10යි 5යි අපිට ගන්න පුළුවන් ජූල් 100යි. සිදුවන ශක්ති පරිවර්තනය. ඒතර මෙහා පල්ලෙහාට එනකොට උඩින් ඉඳන් පල්ලෙහාට යනකොට මොකද වෙන්නේ? උඩදී යාට තියෙන විභව ශක්තිය මෙතන තියෙන යාට විභව ශක්තිය තියෙන්නේ පල්ලෙහාට එන්නේ ඒක මොකද වෙන්නේ? විභව ශක්තිය අඩු වෙනවා. මොකද උස අඩු වෙන නිසා විභව ශක්තිය අඩු වෙලා ඒක චාලක ශක්තිය බවට පරිවර්තනය වෙන එක තමයි වෙන්නේ. ඒතර විභව ශක්තිය චාලක ශක්තිය වෙන එක තමයි වෙන්නේ. විභව චාලක.
ආනත පාමුලදී ගඩොලේ ප්‍රවේගය. ඒතර ගඩොලේ ප්‍රවේගය ගන්න පුළුවන් අපිට උඩ තියෙන විභව ශක්තිය. මෙතනදී විභව ශක්තිය. පොඩ්ඩක් මකෝ. ඒ වලදී විභව ශක්තිය මෙන්න මේ ලක්ෂය. මෙතනදී විභව ශක්තියක් තිබ්බා යාට. අපි ඒක හොයාගත්තා. මෙතනට આવොත් එහෙම මෙතන විභව ශක්තියක් නැහැ. විභව ශක්තිය බිඳුවයි. ඒතර මෙතන ඉඳන් මෙතනට එනකොට ළමයි විභව ශක්තිය සම්පූර්ණයෙන්ම චාලක ශක්තිය බවට පරිවර්තනය වෙලා. එහෙනම් අපිට කරන්න පුළුවන් මොකද්ද? A වලදී විභව ශක්තිය සමාන කරන්න පුළුවන් C වලදී චාලක ශක්තියට. හරි. හැබැයි මෙතනදී අපි උපකල්පනයක් කරනවා ශක්තිය හානියක් වෙන්නේ නැහැ කියලා. ශක්තිය හානියක් වෙන්නේ නැත්නම් අපිට පුළුවන් විභව ශක්තිය සමාන කරන්න චාලක ශක්තියට. විභව ශක්තිය සමානයි චාලක ශක්තිය. ඒතර විභව ශක්තිය කියන්නේ mgh විභව ශක්තිය කියන්නේ mgh චාලක ශක්තිය කියන්නේ භාගයයි mv වර්ගය. m දෙම් කපන්න පුළුවන්. 10යි h කියන්නේ උස අපි විභව ශක්තිය කාලෙම වාගත්ත ගමන්. උස 5යි භාගයයි v වර්ගය. මෙතන එනවා 5 10 50යි. මෙතන භාගයේ මේ පැත්තට යනකොට ගුණ කිරීමක් වෙනවා. ගුණ කිරීම 2 සමානයි v වර්ගය. මෙතෙන් එනවා cයි සමානයි v වර්ගය. දෙපැත්තේම වර්ගමූලය ගත්තා. අපිට එනවා v සමානයි 10යි කියලා. ඒතර ගඩොලේ ප්‍රවේගය එනවා 10යි ms වෙනවා. ඊට පස්සේ ඉහත අටකොට යොදාගත් උපකල්පන මම ගියා අපි යොදා ගන්න පුළුවන් ශක්ති හානියක් නොවන බව. ශක්ති හානිය වෙන්නේ නැහැ කියලා හිතලා තමයි අපිට ගාන හදන්න වෙන්නේ. මතක ඇති අර මම සීසෝ ගාන කිව්වා කාර්ය හොයන හැටි. ඒක පොඩ්ඩක් අහන්න පුළුවන් තැන. සීසෝ නෙමෙයි සීසෝ මොකද ලිස්සන බෝට්ටුව. මේ ලිස්සන බෝට්ටුව තියෙනවා නම් මේ ලිස්සන බෝට්ටුව ඉනිමග නම් හරිද? මේ ළමයා මේ ලිස්සන බෝට්ටුවේ උඩට නගින්න සිදු කරන කාර්යය අහන්න පුළුවන්. ඒතර මේක ඇවිල්ලා සිරස් චලිතයක්. හරිද? ඒතර මෙයා චලනය වෙන්නේ උඩට. මේ අතරනේ චලනය වෙන්නේ. ඒතර සිරස් චලිතයක කාර්යය ගන්න අපි කරන්නේ මොකද? බර වැඩි කරනවා විස්ථාපනය. හරි. සිරස් චලිතයක නම් ඔක ප්‍රශ්නයක් නැහැ. මම ඔය එදත් කියලා දුන්නා සිරස් චලිතයක නම් අපි කෙලින්ම අපි යොදන බලය අපි මෙතන නිව්ටන් 10ක් යොදනවා. මෙයා මීටර් 5ක් නම් චලනය වෙන්නේ. යොදන බලය විස්ථාපනයෙන් ගුණ කරා නම් අපිට කෙලින්ම එනවා කරපු කාර්ය. මේ වගේ එකක් අපි ගන්නෙ. එතකොට මෙයාගේ බර කිලෝග්‍රෑම් 20යි කියලා. මේ උස අපි හිතමු මීටර් 5යි කියලා. එහෙනම් මෙයා මේ වෙලාවේ කරපු කාර්යය අපි ගන්නෙ. මෙයාගේ බර කියන්නේ 20 ගුණ කරන්න ඕනි 10යි. ස්කන්ධය තමයි 20. ඒක 10න් ගුණ කරාම W සමාන mg නේ. 10න් ගුණ කරාම බර එන්නේ. ඒක ගුණ කරන්න ඕනි විස්ථාපනය මීටර් 5යි. ඒතර එනවා මෙතන ජූල් 1000යි. ඒතර ඔයගේ ප්‍රශ්නයක් අහන්න පුළුවන් ඉස්සන බෝට්ටු එක. ඒ තියටි පොඩ්ඩක් බලන්න. අපහු මෙතන බලා ගන්න ඕගොල්ලෝ බලා ගන්න ඕනි පොඩ්ඩක් නිස්සාරණ ක්‍රම ටික. ලුණු නිස්සාරණ ඇතුළු ඒ නිස්සාරණ ක්‍රම ටික පොඩ්ඩක් බලා ගන්න. මම මෙතන දීලා තියෙනවා මේ වර්ණලේඛ ශිල්ප ක්‍රමයේ ප්‍රශ්නයක්. එතකොට මේකට අපි හඳුන්වන්නේ නම් මොකද්ද වර්ණලේඛ ශිල්ප ක්‍රමය? ඒතකොට වර්ණලේඛ ශිල්ප ක්‍රමයේදී මතක තියාගන්න ඕන දේ තමයි අපි පාවිච්චි කරන කඩදාසියට කියන්නේ අචල කලාපය චලනය වෙන්නේ නැති නිසා. පාවිච්චි කරන ද්‍රාවකයට කියන්නේ සචල කලාපය. හරි. ඒතර මෙතනදී වෙන්නේ මේ ද්‍රාවකය යනවා මේ කඩදාසිය දිගේ. කඩදාසිය දිගේ යනකොට අර අපිට ඕනි මොකක් හරි මිශ්‍රණේ අපි හිතමු ගොඩක් වෙලාවට තීන්ත බිඳුවක් නම් තීන්ත බිඳුව අපි හිතමු පාට තුනක් තියෙන තීන්ත බිඳුවක් කියලා. ওই තීන්ත බිඳුවේ පාට වලට කැඩෙනවා අචල කලාපෙ දිගේ යනකොට. හරිද? එතකොට ළමයි මතක තියාගන්න මුලින්ම නවතින්න. දැන් මේ කියන්නේ 3 දිනක් ඉන්නවා. හිතන්න පාට තුනක් ඉන්නවා කියලා. රතුයි විතර මිශ්‍රණයක් ඉන්නවා. මිශ්‍රණය මම ගන්න. රතුයි කොළයි
නිලුයි මිශ්‍රණයක් ඉන්නවා. ඔහොම මිශ්‍රණයක් ඉන්නවා. හරි. අපි ඕක අර අචල කලාපයට දැම්මට පස්සේ මොකද්ද මේ වේග දිගේ කඩදාසි දිගේ යනකොට මේ බිඳුව අර කඩදාසි දිගේ යනකොට වෙන්නේ මේගොල්ලෝ පාට වලට කැඩෙනවා. එක තැනකදී රතු නවතිනවා. තව තැනකදී නිල් නවතිනවා. තව තැනකදී කොළ නවතිනවා. ඕකයි වෙන්නේ. හරිද? කොහොම නවතිනවා. එතකොට මෙහෙම නවතින්නේ ඒගොල්ලන්ගේ වේග නිසා. හරිද? එතකොට මෙයා තමයි වේගයෙන් යන්නේ, මෙයා තමයි වේගය අඩුවෙන් යන්නේ. එතකොට මේ පල්ලෙහා නවතින අය තමයි පල්ලෙහා නවතින අය. පල්ලෙහා නවතින අය ගොඩක් වෙලාවට මේ නවතින හේතුව තමයි ඒගොල්ලෝ ආකර්ෂණය වැඩි මේ සෙලියුලෝස් කඩදාසියට. ඒතර සෙලියුලෝස් කඩදාසියට දක්වන ආකර්ෂණය වැඩි අය තමයි පල්ලෙහෙන් නවතින්නේ. උඩට යන්නේ ආකර්ෂණය අඩුයි. එතන පොඩ්ඩක් ඔළුවේ තියාගන්න. හරි. එතකොට මේ ක්‍රමයට නම අපි කිව්වා වර්ණ ලේඛ ශිල්ප ක්‍රමය. අඩංගු විය හැකි වර්ණ මොනවද කියලා අහන්න. එතකොට දැන් ඔයාලට පේනවා ඇති මෙතන අපිට දැන් කරන්නේ අපි ටෙස්ට් එකේ මේ පරීක්ෂාව කරන්නේ මේ ආහාර නිස්සාරකයේ ගිය පාර මේ ABC ගිය විදිය. හරිද? එතන මේ මෙතන නැත්නම් ඒ මෙතන ඉන්නේ මේ A ගිහින් තියෙන විදිය. මේ මෙතන B ඉන්නේ. මෙතන තමයි C. හරි. ඒතර ඕවන පේනදී ආහාර නිස්සාරකයේත් මෙතනදී එක්කෙනේ නැවතිලා. අපව මෙතනදී එක්කෙනේ නැවතිලා. අපව මෙතනදී එක්කෙනේ නැවතිලා. එතකොට මේ නැවතිච්ච එක්කෙනයි මේ B ගිය දුරවල් සමානයි. B ගියේ ඒ වගේ දුරක්. ආහාර නිස්සාරකයේ ඉඳපු කවුරු හරි ගියෙත් ඒ වගේ දුරක්. ඒතර අපිට උපකල්පනය කරන්න පුළුවන් ආහාර නිස්සාරකයේ B ඉන්දිය කියලා. මොකද එකම දුර ගිය දෙන්නෙක් ඉන්න නිසා. හැබැයි මෙයත් එක්ක එකම දුර ගිය කවුරුත් නැහැ මේ පැත්තේ. ABC කවුරු. මෙයත් එක්ක ගත්තොත් එහෙම මෙයා මේ ආහාර නිස්සාරකයේ එක්කනේ. මෙයත් එක්ක ගිය කෙනෙක් ඉන්නවා කවුද? C ගියපු දුරම තමයි මෙයාත් ගිහින් තියෙන්නේ. මෙයා ගිහින් තියෙන්නේ C ගියපු දුරම. එහෙනම් අපිට කියන්න පුළුවන් මේ ඉන්නේ C කියලා. හරිද? එතකොට ආහාර නිස්සාරකයේ ඉන්දිය කවුද? B ඉන්දියා. අර එකම දුරට ගිය කට්ටිය බලනවා. ඒ අනුව තමයි ඔබ B ඉන්දියා C ඉන්දියා. වෙනත් භාවිත අවස්ථා තමයි අපිට පුළුවන් ජලයේ තියෙන රසායනික ද්‍රව්‍ය අඩංගු දැයි පරීක්ෂා කරන්න පුළුවන්. බලන්න පොඩ්ඩයි වර්ණ ලේඛ ශිල්ප. ඊට පස්සේ අපිට තියෙන්නේ ඕම් නියමයේ ප්‍රැක්ටිකල් එක. එතකොට මෙතන මතක ඇති අපි හැමතිස්සෙම වෝල්ට් මීටරේ සම්බන්ධ කරන්නේ සමාන්තරගතව. වෝල්ට් මීටරේ සම්බන්ධ කරනු සමාන්තරගතව. මෙයා සමාන්තරගතව. ඇමීටරේ අපි හැමතිස්සෙම සම්බන්ධ කරන්නේ ශ්‍රේණිගතව. එතකොට y කියන්නේ එහෙනම් ශ්‍රේණිගතව සම්බන්ධ කරලා තියෙන්නේ මෙයා ඇමීටරේ වෙන්න ඕනේ. මෙයා වෝල්ට් මීටරේ වෙන්න ඕනේ. x y තුර වෝල්ට් මීටරේ ඇමීටරේ. z මගින් සිදු කරන කාර්යය z වලින් කරන්නේ ධාරාව වෙනස් කරනවා. ධාරාව විචලනය කරන එක. මෙතන ඉන්නේ අතන මේ විචල්්‍ය ප්‍රතිරෝධකය කියලා අපි මෙයාට කියන්නේ. ධාරාව වෙනස් කරන එක තමයි එයාගේ කාර්යය. තව ප්‍රතිරෝධය වෙනස් කරනවා. පාඨාංගය ලබා ගන්නා සෑම අවස්ථාවේ ස්විච් එක විවෘත කරනු ලැබේ. මතක ඇති අපි මෙතන පාවිච්චි කරන ස්විච් එක ඔන් කරනවා ඔෆ් කරනවා ඔන් කරනවා ඔෆ් කරනවා. පාඨාංගය ගන්නවා ඔෆ් කරනවා. ඒතර ඒකට හේතුව තමයි අපි මේකේ ගොඩක් වෙලා ධාරාව වැවුවොත් එහෙම මේ පරිපතේ රත් වෙන්න පුළුවන්. පරිපතේ රත් වුණොත් එහෙම ඕම් නියමයට එකඟ වෙන්නේ නැහැ. මොකද ඕම් නියමයේදී කියන්නේ නියත උෂ්ණත්වයකදී තමයි අපි ඕම් නියමයේ සත්‍ය වෙන්නේ. දැන් උෂ්ණත්වය වෙනස් වුණොත් එහෙම ඕම් නියමයේ සත්‍යතාවයට අවුලක් වෙනවා. ඒ නිසා අපි මොකද කරන්නේ? අපි අපේක්ෂා කරන්නේ මොකද? පරිපතේ රත් වෙන එක වළක්වන්න තමයි අපි එහෙම කරන්නේ. x y ලබාගත් පාඨාංග අතර සම්බන්ධය අපි යෝක ඇඳා v එක්කයි පාඨාංගයේ අර වගේ කෙලින්ම සරල රේඛීය ප්‍රස්ථාරයක් එනවා. කාලය තුල යම් භෞතික தত্ত্ব නියතව පවතී උපකල්පනය කරේ. එවැනි භෞතික தত্ত্বය මම කිව්වා දැන් අපි උපකල්පනය කරා උෂ්ණත්වයේ නියතයි කියලා. උෂ්ණත්වයේ නියතව තියාගන්න තමයි අපි අනික මේ ස්විච් එක ඕෆ් කරේ. ඔබ බලාගෙන යන්න. ඕම් නියමේ මම කතා කළා. ඒ නිසා මම ටක් කරලා ගියේ. අන්තිම දවසේ කතා කරා අපි ටික. මේකත් අපි එදා කතා කරා. මේ ටිකත් මතක ඇති. ප්‍රකාශ විද්‍යාව අනිවාර්යෙන් එන තැනක්.
අපෙන් අහනවා නාභියක් කාචේ නාභිය යන්නේ කාචයක් ඉදිරියේ වස්තු තියලා තියෙන. එතකොට මතක ඇති මෙතන ඔයගලන්ට පේනවා අතාත්වික ප්‍රතිබිම්බයක් හැදිලා තාත්වික ප්‍රතිබිම්බයක් හැදිලා. එතකොට අවතල කාචයක් නම් ඉන්නේ හැමතිස්සෙම හැදෙන්නේ අතාත්වික ප්‍රතිබිම්බ. අවතල කාච වලටයි උත්තල දර්පණ වලටයි. උත්තල දර්පණ අවතල කාච. හැමතිස්සෙම හැදෙන්නේ අතාත්වික ප්‍රතිබිම්බ. අතාත්වික කුඩා උඩුකුරු ප්‍රතිබිම්බ තමයි හැදෙන්නේ හැමතිස්සෙම. හරි. එහෙනම් මෙතන අනිවාර්යයෙන්ම ඉන්න ඕනි අවතල කාචයක් වෙන්න බෑ. මොකද අතාත්වික ප්‍රතිබිම්බ හැමතිස්සෙම හැදෙන්නේ. මෙතන තාත්වික ප්‍රතිබිම්බ හැදලා තියෙනවා කියන්නේ අනිවාර්යෙන් උත්තල කාචයක් තමයි. උත්තර කාචයට සමාන දර්පණය කවුද? අවතල දර්පණය. ඕවා මතක තියාගන්න. අවතල දර්පණය. එතකොට උත්තල කාචයක කාචයක වෙන්නේ වර්තනය, දර්පණයක වෙන්නේ පරාවර්තනය. ඔයත් ඔළුවේ තියාගන්න. එතකොට මේක ඉන්නවා F ඉන්නවා 2F ඉන්නවා F ඉන්නවා 2F. මතක ඇති නාභියට අඩු දුරකින් තිබ්බොත් එහෙම වස්තුවක්. නාභියට අඩු දුරකින් වස්තුවක් තිබ්බොත් එහෙම හැමතිස්සෙම හැදෙන ප්‍රතිබිම්බය අතාත්වික. මේ අතාත්වික ප්‍රතිබිම්බය හැදෙන එකම වෙලාව. අතාත්විකයි විශාලයි උඩුකුරු. හරි. ඊට මම කියලා දුන්නා නාභියට එහැයින් තියෙන හැම ප්‍රතිබිම්බයක්ම තාත්වික වෙන්න. තාත්වික නම් මම කිව්වා අනිවාර්යයෙන්ම යටිකුරු වෙන්න. ආපහු අපි ගත්තා විශාලත්වය. 2F වලට ඉස්සරහින් තියෙනවා නම් කුඩා ප්‍රතිබිම්බ හැදෙන්නේ. විශාල ප්‍රතිබිම්බ හැදෙන්නේ. අනේ මම ගත්තා. 2F වල තියෙනවා නම් හැදෙන්නේ සමාන ප්‍රතිබිම්බ. අපිට දීලා තියෙනවානේ 2F වලදී සමානයි කියලා. 2F වලදී වස්තුවේ ප්‍රතිබිම්බේ සමාන වෙන්න ඕනේ. 2F වල ඉස්සරහා තියෙනවා නම් විශාල 2F වල F වල තියලා තියෙනවා නම් සමාන 2F වලින් පිටිපස්සේ දීලා තියෙනවා නම් කුඩා. ওই ටික තමයි තීර ටික. හරි ටික පොඩ්ඩක් බලන්න. මම ඉදත් කියලා දුන්නා. එතකොට ළමයි අපු පොඩ්ඩක් වෙන අපේ ටික ඕන වෙනවා. දැන් අපිට සමාන ප්‍රතිබිම්බය හැදෙන්නේ වස්තුව 2F වල තිබ්බහම. දැන් ඔයගොල්ලන්ට පේනවා මෙතන අපිට දීලා තියෙන ඒවායි සමාන ප්‍රතිබිම්බයක් ඇවිල්ලා තියෙන්නේ. වස්තුවේ ප්‍රමාණය සමාන වෙලා තියෙන්නේ. මෙන්න මේ C අවස්ථාව. ඒතර C අවස්ථාවේදී වස්තුවේ දුර කියලා කියන්නේ වස්තුව කාචේ ඉඳන් තියෙන දුර. වස්තුව කාචේ ඉඳන් තියෙන දුර. සෙන්ටිමීටර් 70 කියලා දීලා තියෙනවා. හරි. එතකොට අපි දන්නවා කාචේ ඉඳන් වස්තුවේ තියෙන දුර ඇත්තටම 2F. කියන්නේ 2F සමාන වෙනවා කීයටද? 70ට. මොකද මෙතන දුර 70යි නිසා. එහෙනම් අපිට F ගන්න පුළුවන් සෙන්ටිමීටර් 35යි. F කියන්නේ කවුද? නාභි දුර. එහෙනම් නාභි දුර කියලා සෙන්ටිමීටර් 35. B අවස්ථාවට දාලා කිරණ සටහන දෙන්න කියනවා. එහෙනම් ඉතින් ඔයගොල්ලන්ට පැඳලා පෙන්වන්න තියෙන්නේ මෙතනින් වස්තුව ඇඳලා විශාල ප්‍රතිබිම්බය ගන්න හැදෙන විදිය පෙන්වන්න තියෙනවා. මම කියලා දුන්නා. මේ කිරණ සටහන ඇඳලා ඒ අවස්ථාව භාවිතයට ගන්නා ප්‍රකාශ උපකරණය. ඒ අවස්ථාවේ හැදෙන්නේ අතාත්වික 35යි 50ක ගන්න වෙන ළමයි මෙතනින් තමයි වස්තුව අඳින්නේ නේද? මොකද නාභි දුර 35යි. ඒක පොඩ්ඩක් බලා ගන්න. හරි එතකොට දැන් දැන් අපෙන් අහන්නේ B අවස්ථාවට දාලා කිරණ සටහන. ඒතර දැන් අපි F දන්නවා කීයද? F කියන්නේ 35යි. F කියන්නේ 35යි. හරිද? ඒතර B අවස්ථාවේ වස්තුව කොච්චර දුරකින් ඉන්නේ? 50ක දුරින්. කියන්නේ කාචේ ඉඳන් 50ක දුරින් ඉන්නවා. ඒතර
F වලට මෙහා තමයි ඉන්නේ. හැබැයි 70 කියන්නේ 2F නේ. නෑ F වලට එහැයින් 2F වලට මෙහැයින් තමයි ඉන්නේ. මෙතන තියෙන 70. මෙතන දුර 70යි මෙතන දුර 35. එහෙනම් මේ දෙන්න අතර මැද තමයි ඉන්නේ. 50 කිය. හරි. ඒත් උතනින් වස්තුව ඇඳලා ප්‍රතිබිම්බ කිරණ සටහන මතකයිද කිරණ සටහන දෙකයිනේ අපි පාවිච්චි කරේ. සමාන්තරව යන එක්කෙනා නාභිය හරහා යනවා. ආපහු අපිට පුළුවන් මොකද්ද මේකට කිව්වේ මොකද්ද අපි ප්‍රකාශ කේන්ද්‍රය හරහා යන එක්කෙනා වර්තනකින් තොරව යනවා. ඒත් ওই දෙකකින් අපිට ගන්න පුළුවන් කිරණ දෙක එකතු වෙන තැන ඔළුව ඇඳලා ප්‍රතිබිම්බය ගන්න පුළුවන්. හරි. භාවිතර ඊට පස්සේ ඒ අවස්ථාව භාවිතර ගන්න ප්‍රකාශ උපකරණයක්. මතක ඇති අපිට මේකත් අපි කතා කරා. සරල අන්වීක්ෂයක තමයි අතාත්තික විශාල උඩුකුරු ප්‍රතිබිම්බයක් එන්නේ. මොකද අපි සරල අන්වීක්ෂය කියන අත්කාචය. ඒතර අත්කාචයෙන් තමයි අර අපිට පේන්නේ ප්‍රතිබිම්බය පේන්නේ මේ කාචය ඇතුලේ. කාචය ඇතුලේ පේනවනම් අපි කියන්නේ අතාත්තික. තිරයකට ගන්න පුළුවන් නම් තමයි තාත්තික. ඒතර කාචය ඇතුලෙන් පේන නිසා මේ අතාත්තිකයි. ඒතර මේ අවස්ථාවල උදාහරණ තමයි අත්කාචය. ප්‍රතිබිම්බ වල ලක්ෂණ වල ලබා ගැනීම යොදාගත හැකි දර්පණ වල මම ගුවා මේ උත්තල කාචයට සමාන දර්පණය කවුද? අවතල දර්පණය. තීර ටික බලා ගන්න අනිවාර්යෙන් ප්‍රශ්නයක් එනවම තමයි. ඊගාව එකේ අහන්නේ ආයි බයිස්රාව්‍ය බයිස්රාව්‍ය බලා ගන්න ප්‍රශ්න ටික බලා ගන්න ප්‍රශ්න ටික උත්තර ලියන්න. එතකොට මේකේ උත්තර ටික බැලුවොත් එහෙම බයිස්රාව්‍ය ඵලය ගන්න වෙන්නේ නයිට්‍රජන් අපද්‍රව්‍යයක් අපිට ගන්න පුළුවන් යූරියා ගන්න පුළුවන්. සම්පූර්ණයෙන්ම ප්‍රතිශෝෂණය විය යුතු සංඝටකය. ඒතකොට නිරෝගී මිනිස්සෙක් ගැන සම්පූර්ණයෙන්ම ප්‍රතිශෝෂණය වෙන්න ඕන ළමයි ග්ලූකෝස්. හරිද? ඒතකොට ග්ලූකෝස් සම්පූර්ණයෙන් ප්‍රතිශෝෂණය වෙන්නේ නැහැ කියලා කියන්නේ එයා දියවැඩියා රෝගියෙක් වෙන්න ඕනේ අනිවාර්යයෙන්. හරිද? ග්ලූකෝස් සම්පූර්ණයෙන් ප්‍රතිශෝෂණය වෙන්න ඕනේ නිරෝගී පුද්ගලයෙකුට නම් මුත්‍ර පෙරීමේදී. කැල්සියම් ඔක්සලේට් ලවණ ස්පටිකීකරණය වීම ඇතිවන ප්‍රතිඵලය. මතක ඇති ස්පටිකීකරණය වුණාම වෙන්නේ එතන මුත්‍රාගල් හැදෙන එක තමයි වෙන්නේ. මුත්‍රාගල් මතක ඇති මුත්‍රාගල් කුඩු කරන්න අපි පාවිච්චි කරේ අතිධ්වනි තරංග පාවිච්චි කරේ. අතිධ්වනි තරංග වල ඒතර අපි ඒකට කිව්වා ලිතෝට්‍රිප්සි තාක්ෂණය. තාක්ෂණයෙන් තමයි මේ මුත්‍රාගල් කුඩු කරන්නේ. අවම කිරීමට ගත හැකි ක්‍රියාමාර්ගයේදී වතුර හොඳට බොන්න ඕනි. ආයි ඔය ලවණ අධික දේවල් ගැනීමේ වලකින්න. ඒ වගේ දේවල් තමයි ඉතියට ගන්න වෙන්නේ. මුත්‍රා දැමීමේ අවශ්‍යතාවය මග අරින්න ඇතිවීම ඒ වගේව ගන්න පුළුවන්. ඊගා එකක් බලමු. මේකට ටිකක් අමාරු ප්‍රශ්නයක්. මම ටක් ගාලා කියලා දෙන්නම්. මේකෙදි මේ වෙලාවේ ඔයගලන්ට පේනවා දෙවෙනි අවස්ථාවේදී වස්තුව ගිලිලා. හතරවෙනි අවස්ථාවේදී වස්තුව පාවෙනවා. හරි. ඒතර වස්තුව ගිලෙනවා කියන්නේ බර වැඩි උඩුකුරු තෙරපුමට වඩා. උඩුකුරු තෙරපුමට වඩා බර වැඩි වුණොත් තමයි වස්තුව ගිලෙන්නේ. වස්තුව පාවෙනවා කියන්නේ බර සමානයි උඩුකුරු තෙරපුම. වස්තුවේ බරයි උඩුකුරු තෙරපුම සමානයි. හරි. අපි දන්නවා උඩුකුරු තෙරපුම කියන්නේ මොකක්ද? ආගමික මූලධර්මයට අනුව උඩුකුරු තෙරපුම සමාන වෙන්නේ විස්ථාපිත තරලයේ බරට. විස්ථාපිත තරලයේ බරට තමයි උඩුකුරු තෙරපුම සමාන. හරි. එතකොට මේ වෙලාවේ විස්ථාපිත තරලයේ බර හොයාගත්තොත් අපිට උඩුකුරු තෙරපුම හොයාගන්න පුළුවන්. උඩුකුරු තෙරපුම හොයාගත්තොත් වස්තුවේ බර හොයාගන්න පුළුවන්. හරි. බර
කියන්නේ W සමාන mg. g කියන්නේ අපි දන්නවා 10යි. එහෙනම් අපි බර දන්නවා නම් ජීව දන්නවා නම් අපිට ස්කන්ධය හොයාගන්න පුළුවන්. එහෙනම් මම මෙතනින් ගන්නවා මුලින්ම තොරතුරු අනුව වස්තුවේ පරිමාව ස්කන්ධය නිර්ණය කළ හැකි අවස්ථා පිළිවෙලින් දක්වන්න කියලා තියෙනවා. ඒතර වස්තුවේ ස්කන්ධය නිර්ණය කරන්න අපිට පාවිච්චි ගන්න වෙන්නේ මෙන්න මේ හතරවෙනි අවස්ථාව. මම දැන් කිව්වයි. වස්තුවේ පරිමාව ගන්න බෑනේ මේකදී. මොකද වස්තුව සම්පූර්ණයෙන්ම ගිලිලා නැහැ මේ අවස්ථාවේ. වස්තුව සම්පූර්ණයෙන්ම ගිලිලා තියෙන්නේ මේ අවස්ථාවේදී. ඒතර ඒ වෙලාවේ පරිමාව ගන්න නම් අපිට පාවිච්චි කරන්න පුළුවන් දෙක අවස්ථා. ඒතර පරිමාව ගන්නේ දෙකෙන් ස්කන්ධය ගන්න වෙන්නේ හතරෙන්. වස්තුවේ ඝනත්වය. ඒතර ඝනත්වයට ළමයි ඝනත්වය හොයන්න තමයි මම මේ අපි දැන් යන්නේ. ඝනත්වයේ සූත්‍රය තමයි වස්තුවේ ඝනත්වය හොයන්න නම් අපි වස්තුවේ ස්කන්ධය දැනගන්න ඕනි. ආපහු වස්තුවේ පරිමාව දැනගන්න. ඒතර වස්තුවේ පරිමාව අපිට ගන්න පුළුවන් මෙතන දීලා තියෙනවා. මෙතන මේ වස්තුව වැටුණාට පස්සේ මෙතනින් එළියට 25ක් ආවා කියන්නේ ද්‍රවය වස්තුවේ පරිමාව 25යි කියලා ගන්න පුළුවන්. ඒතර වස්තුවේ පරිමාණ ප්‍රශ්නයක් නැහැ 25. ඒ වස්තුවේ ස්කන්ධය හොයාගන්න ඕනි. ස්කන්ධය හොයාගන්න තමයි අපි මේ කරන්නේ දැන්. එතකොට දැන් මේ අවස්ථාවේදී වස්තුව දාලා තියෙන්නේ වතුරේ. හතරවෙනි අවස්ථාවේ. ඒතර අපිට විස්ථාපිත තරලයේ බර හොයාගන්න පුළුවන්. මොකද වතුරේ ඝනත්වය දන්නවා. වතුරේ පරිමාව දන්නවා. එතනින් අපිට වතුරේ ස්කන්ධය හොයාගන්න පුළුවන්. හරිද? එහෙනම් මම මේක චුට්ටකට මෙහෙට ගන්නවා. වතුරේ ස්කන්ධය හොයන්න නම් ආයි මේ සූත්‍රෙම තමයි දාන්න වෙන්නේ. ඝනත්වය සමානයි ස්කන්ධ බෙදීම පරිමාව. මම මේක දානවා D සමාන M බෙදීම V කියලා. ඒතර ජලයට දානවා මම. ජලයට ඕක දානවා D සමාන M බෙදීම V. ජලයේ ඝනත්වය 1000යි. 1000යි ඒක මෙතන අපිට පරිමාව වෙලා තියෙන ළමයි ඝන සෙන්ටිමීටර වලින්. ඒ නිසා මට ලියා ගන්න එක ලේසි. 1යි GCM ඍණ 3යි කියලා. 1000යි kgm ඍණ 3 කියන එක ඝන සෙන්ටිමීටර ග්‍රෑම් කරන්න තියෙන්නේ 1000න් බෙදන්න තියෙනවා. මොකක් හරි එකක් ඝන සෙන්ටිමීටර ග්‍රෑම් කරනවා නම් 1000න් බෙදන්න ඉච්චරයි. ස්කන්ධය දන්නේ නැහැ ජලයේ. ජලයේ ස්කන්ධය තමයි අපි හොයන්නේ. පරිමාව කීයද? ඝන සෙන්ටිමීටර 23. එතන මෙතනින් එනවා සුළු කරාම ග්‍රෑම් 23යි කියන්නේ. හරි. ඒ කියන්නේ මේ විස්ථාපිත තරලයේ ස්කන්ධය විස්ථාපිත තරලයේ ස්කන්ධය බර නෙමෙයි ස්කන්ධය ග්‍රෑම් 23. හරි. බර කියන්නේ ඉතින් මේක කිලෝග්‍රෑම් කරලා කිලෝග්‍රෑම් කරන 1000න් බෙදන්න ඕනේ. ඕක ගුරුත්වාකර්ෂණය වැඩි කරා නම් බර එනවා. හරි. ඒත් බර ඇත්තටම ඕන වෙන්නේ නැහැ මොකද කැපිලා යන නිසා. ඒතර මේ විස්ථාපිත තරලයේ ස්කන්ධයම තමයි. මොකද විස්ථාපිත තරලයේ බර උඩු ගුරුත්වාකර්ෂණයට සමානයි. උඩු ගුරුත්වාකර්ෂණ අපි මෙතනින් ආව උඩු ගුරුත්වාකර්ෂණ බරට සමානයි. එහෙනම් විස්ථාපිත තරලයේ ස්කන්ධයම තමයි. නැත්නම් විස්ථාපිත තරලයේ බරම තමයි වස්තුවේ බර වෙන්නේ. හරි. ඒතර බර හොයන ගුරුත්වාකර්ෂණය වැඩි කරන්න බෑ. එහෙනම් ගුරුත්වාකර්ෂණය දෙපැත්තෙන් කැපිලා ගියාට පස්සේ අපිට ගන්න පුළුවන් විස්ථාපිත තරලයේ ස්කන්ධයම තමයි වස්තුවේ ස්කන්ධය වෙන්නේ. හරි. එහෙනම් අපිට ගන්න පුළුවන් වස්තුවේ ස්කන්ධය කීයද? ග්‍රෑම් 23යි කියලා. එහෙනම් D වස්තුවේ ස්කන්ධය දැන් අපි හොයාගත්ත ග්‍රෑම් 23යි. වස්තුවේ පරිමාව අපි හොයාගත්තා ඝන සෙන්ටිමීටර 25. දැන් ඔක සුළු කරලා අපිට ඕන නම් මෙතන ඒකකයක් කියලා නැහැ. නිසා කැමති ඒකකින් දාන්න පුළුවන්. මේක සුළු කරලා එන උත්තරේ දාන්න පුළුවන් 23 බෙදීම 25. දශම 9.2යි GCM ඍණ 3 කියලා දාන්න පුළුවන් උත්තරේ. ඔක තමයි වස්තුවේ ඝනත්වය. දෙක හා අතර අවස්ථා දෙක සැලකුව විට වස්තුවේ පිහිටීම වෙනස් වෙන්න හේතුව ඉතින් ඔයගොල්ලන් ලියන්න පුළුවන්. මේ වෙලාවේදී දෙක අවස්ථාවේදී බර වැඩි උඩු ගුරුත්වාකර්ෂණයට වඩා ඒ නිසා වස්තුව ගිලුණා. හතර අවස්ථාවේදී බර උඩු ගුරුත්වාකර්ෂණයට සමානයි. ඒ නිසා වස්තුව පාවුණා. හරි.
ඔය ටික තමයි කතා කරන්න තියෙන්නේ. ඊට පස්සේ ළමයි අන්තිමට මතක තියාගන්න මෙන්න මේක බලා ගන්න අනිවාර්යෙන්. මේ විද්‍යුත් විච්ඡේදන මේක මම දුන්නා. මම එදත් කිව්වා. අල්පාම්ලිත ජලයේ විද්‍යුත් විච්ඡේදනය අනිවාර්යෙන්ම බලා ගන්න. අල්පාම්ලිත ජලයේ විද්‍යුත් විච්ඡේදනය. ඒකේ ප්‍රතික්‍රියා ටිකයි ඔක්සිජන් ප්‍රතික්‍රියාව, ඔක්සිජන් ප්‍රතික්‍රියාව නිරීක්ෂණ ටික මෙතන වායු දෙකක් එකතු වෙනවා. ඔක්සිජන්, හයිඩ්‍රජන්. ඔය වායු දෙක හයිඩ්‍රජන් තමයි අඩුවෙන් එකතු වෙන්නේ. ඔක්සිජන් තමයි අඩුවෙන් එකතු වෙන්නේ. හයිඩ්‍රජන්, ඔක්සිජන්. ඒතර ඔය වායු දෙක අඳුරගන්න විදිය මෙතනින් අහන්න පුළුවන්. තව මොකද්ද මෙතන වායු එකතු කරගත්ත ක්‍රමය? සෑහෙන ප්‍රශ්න අහන්න පුළුවන් කැලලා. ඒ නිසා මේක හොඳට බලාගන්න අල්පාම්ලිත ජලයේ විද්‍යුත් විච්ඡේදය. හරිද? හරි. ඊට අමතරව ඉතින් ඔයගොල්ලන්ට කියන්න තියෙන්නේ ආවර්ත වගුවේ ඒ ආවර්තිත වගුව බලා පාඩම් කරගන්න මම කියලා තියෙන ඉතින් කලින් ආපහු අයනීකරණ ශක්ති ප්‍රස්ථාරයේ ඉරයි හරි දෙකයි මතක ඇති. ඉරයි හරි දෙකයි. පල්ලෙහාට ගියා ඉරයි හරි දෙකයි. ආපහු විද්‍යුත් ඍණතා ප්‍රස්ථාරයේ විද්‍යුත් ඍණතා ප්‍රස්ථාන කෙලින්ම මෙහෙම වැඩි වෙන එක වෙන්නේ. කෙලින්ම හොම වැඩි වෙන්නේ. සෝරි. පල්ලෙහාට යනවා. කෙලින්ම හොම වැඩි වෙන එක තමයි වෙන්නේ. පල්ලෙහාට ගිහින් හොම වැඩි වෙනවා. ඒ විද්‍යුත් ඍණතා ප්‍රස්ථාර දෙක බලා ගන්න. දෙකෙන් එකක් එන්න පුළුවන්. එහෙම නැත්නම් ආවර්තාවකක් එන්න පුළුවන්. ඔය ටික තමයි ඉතින් කියන්නේ. ඉතින් හොඳට විභාග කරා. ජය වේවා.